ආයිබෝවන්. අපි හැමෝම කඩේට ගියාම ඇඳුමක් තෝරගන්නේ අපිට ලස්සනයි කියලා හිතන නැත්නම් අපේ හිතට වදින පාට වලින්. හැබැයි ඔබ කවදා හරි හිතුවද ඔබේ හිතුන පාට වලින් ඇඳුම් ඇඳීම නිසා ඔබේ ජීවිතේට නොසිතූ විරු නරක විපාක වගේම මහ භයානක අනතුරු වලට පවා මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඔව්, අංක විද්‍යාවට අනුව ඔබේ උපන්දිනයට ඒ කියන්නේ ජන්ම අංකයට හිමි වර්ණයක් සහ අශුභ වර්ණයක් තියෙනවා. ඉතාමත් ජනප්‍රිය හින්දි නළුවෙකු අතින් සිදු වූ මාරක රේල් අනතුරක් සහ ප්‍රසිද්ධ විභාග ඇගයීම් මධ්‍යස්ථානයකට යන්න ලෑස්ති වුණ කෙනෙකුට මුහුණ දෙන්න වුණු දරුණු රිය අනතුරක් පිටුපස තිබුණෙත් මේ කියන අශුභ වර්ණවල ඇඳුම් ඇඳීමේ සාක්ෂි. අද අපි මේ වීඩියෝයෙන් කතා කරන්නේ ඔබේ උපන්දිනය අනුව ඔබට උදාවන සැබෑ ජය වර්ණය සහ ඔබ අනිවාර්යයෙන්ම මගහැරිය යුතු අශුභ වර්ණ මොනවද කියලා. සම්මුඛ පරීක්ෂණයට රැකියාවකට හෝ ඕනෑම වැදගත් ගමනක් යන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අංක විද්‍යාව කියන්නේ එතරම්ම ප්‍රත්‍යක්ෂ විද්‍යාවක්. වර්ෂ ගණනාවකට පෙර ඉන්දියාවේ ප්‍රසිද්ධ සංගරාවක පළ වූ වාර්තාවකට අනුව එරට අතිශය ජනප්‍රිය හින්දි නළුවෙකු වූ සල්මන් ඛාන් තමන්ගේ වාහනය පදවාගෙන යන විට මහලු කාන්තාවක යට වී මාරක අනතුරක් සිදු වුණා. මේ නිසා ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයටද පත් කළා. ඔබ දන්නවද ඔහුගේ උපන් ජන්ම අංකය වුණේ අංක 1. එහි අශුභ වර්ණය කළු වර්ණය වුවත් එදා අනතුර සිදුවන අවස්ථාවේ ඔහු ඇඳ සිටියේ කළු පැහැති කමිසයක්. ඒ වගේම තවත් සැබෑ සිදුවීමක් තියෙනවා. උසස් පෙළ නාට්‍ය හා රංග කලාව පිළිතුරුපත් ඇගයීම සඳහා කොළඹ ප්‍රසිද්ධ පිරිමි විදුහලකට යන්න පිටත් වුණු ගුරුවරයෙක් දෙමටකට පසු කර බොරැල්ල මැගසින් බන්ධනාගාරය අසලදී බසයෙන් බැසීමට උත්සාහ කළා. එහිදී මාර්ග සංඥා මාරු වීමත් සමග වේගයෙන් ආ යතුරු පැටියක ඔහු දරුණු අනතුරකට මුහුණ පෑවා. පුදුමයකට මෙන් එදා ඔහුත් ඇඳ සිටියේ තමන්ගේ ජන්ම අංකයට අශුභ වර්ණයක් වූ කළු කමිසයක්. මේ හැම දෙයකින්ම පෙන්වන්නේ වැදගත් අවස්ථාවලදී තමන්ට අශුභ වර්ණ භාවිතා කිරීමේ විපාකයි. දැන් අපි බලමු ඔබේ ජන්ම අංකය සහ ජය වර්ණය මොනවද කියලා. මුලින්ම ඔබේ උපන්දිනයේ අංක තනි ඉලක්කමකට සුළු කරගන්න. උදාහරණයක් විදියට ඔබ ඉපදුනේ ඕනෑම මාසයක 19 වෙනිදා නම් 1 සහ 9 එකතු කරන්න. එවිට 10ක් ලැබෙනවා. 10 කියන්නේ 1 සහ 0 එකතු කළ විට තනි අංකය 1 වේ. මෙන්න මේ විදියට ඔබේ උපන්දිනය තනි අංකයක් කරගෙන ඔබට අදාළ ජය වර්ණය මොනවද කියලා දැන් බලාගන්න. අංක 1. ඕනෑම මාසයක 1, 10, 19, 28 දිනක උපන් අය ඔබ සතු වන්නේ රවි ග්‍රහයාගේ බලයයි. ඔබේ ශුභ වර්ණය වන්නේ රන්වන් කහ පාට, රන්වන් දුඹුරු පාට සහ තඹ වර්ණයයි. ඔබ අනිවාර්යයෙන්ම මගහැරිය යුතු අශුභ වර්ණය තමයි කළු සහ නිල් පාට. අංක 2. ඕනෑම මාසයක 2, 11, 20, 29 දිනක උපන් අය ඔබ සතු වන්නේ සඳු ග්‍රහයාගේ බලයයි. ඔබට කිරි සුදු, ක්‍රීම් පාට සහ කොළ වර්ණයේ සියලුම ලා සහ තද වර්ණ ශුභ වෙනවා. අශුභ වර්ණය වන්නේ කළු, තද රතු සහ තද දම් වර්ණයයි. අංක 3. ඕනෑම මාසයක 3, 12, 21, 30 දිනක උපන් අය ඔබට ගුරු ග්‍රහයාගේ බලය හිමි. ඔබේ ශුභ වර්ණය තමයි රතු, නිල්, දම් සහ ලා දම්. හැබැයි තද නිල් වර්ණය ඔබට අශුභයි. අංක 4. ඕනෑම මාසයක 4, 13, 22, 31 දිනක උපන් අය
යුරේනස් සහ රාහු බලය පවතින ඔබට දිලිසෙන නිල්, අලු සහ සුදු වර්ණය ශුභ වන අතර ලාහා වර්ණය අශුභ වෙනවා. අංක 5. ඕනෑම මාසයක 5, 4, 23 දිනක උපන් අය බුධ ග්‍රහ බලය හිමි ඔබට අලු පාට, සුදු සහ ලා කොළ ශුභ වර්ණ වන අතර තද රතු සහ අඳුරු වර්ණ අශුභ වෙනවා. අංක 6. ඕනෑම මාසයක 6, 15, 24 දිනක උපන් අය සිකුරු ග්‍රහ බලය සහිත ඔබට ලා රෝස පාට සහ නිල් පැහැය ඕනෑම වර්ණයක් ශුභයි. නමුත් තද දම් වර්ණය අශුභයි. අංක 7. ඕනෑම මාසයක 7, 16, 25 දිනක උපන් අය කේතු සහ නෙප්චූන් බලය පවතින ඔබට ලා කහ, සුදු සහ කොළ වර්ණයේ අඩු වැඩි වර්ණ ශුභ වන අතර දම් තද වර්ණය අශුභ වෙනවා. අංක 8. ඕනෑම මාසයක 8, 17, 26 දිනක උපන් අය ශනි හෙවත් සෙනසුරු ග්‍රහ බලය හිමි ඔබට අලු පාට, නිල් පාට, කළු පාට සහ දම් ශුභ වන අතර රතු වර්ණය අතිශයින්ම අශුභයි. අංක 9. ඕනෑම මාසයක 9, 18, 27 දිනක උපන් අය කුජ ග්‍රහ බලය පවතින ඔබට දම් පාට, රතු පාට සහ රෝස පාට ශුභ වන අතර තද කොළ වර්ණය අශුභ වර්ණය වෙනවා. ඉතින් ඇඳුම පුද්ගලයා නියම මිනිස්සෙකු කරයි කියලා මේ ජය වර්ණ ඇඳුම් වලට විතරක් නෙමෙයි ඔබ පාවිච්චි කරන අත්ලේන්සුව, ඇඳ ඇතිරිල්ල, කොට්ට උරය, ජනෙල් සහ දොරතිර, බේස්ලට් එක, වලල්ල වගේම යට ඇඳුම් සහ ඔබ මිලදී ගන්නා වාහනය සඳහා ජය වර්ණයක් තෝරා ගැනීමෙන් ඔබට පුදුමාකාර මානසික සුවයක් සහ සුබඵල ළඟා කරගන්න පුළුවන්. ඉතින් ඔබේ උපන් අංකය මොකක්ද? ඔබ මෙතෙක් කල් පාවිච්චි කළේ ජය වර්ණයේද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න. මේ වගේ ජීවිතේ දිනන්න උදව් වෙන වටිනා වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. නැවතත් හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.